කොල්ලොන්ගේ පැත්තෙන් තමයි ඉතින් මේවා එන්නේ. ලංකාව වර්ල්ඩ් කප් එකට ෆයිනල් එයිද? ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් දිනයිද? හරිද? ලංකාව ලෝක කුසලානයට ෆයිනල් එන සමභාවීතාවයේ පොඩි විදිහක් තියෙනවා. සම්භාවීතාවය කියන්නේ මොකක්ද? අතීතයේ සිදුවන සිදුවීම් දිහා බලලා අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්නේ. එතකොට ළමයි ලංකාව සත්කාරකත්වය දක්වපු අවස්ථා 4ක් මීට කලින් තියෙනවා ලෝක කුසලානේ. අවස්ථා කීයක්ද? 4ක්. පළවෙනි අවස්ථාව තමයි 1996 ලෝක කුසලානෙට ලංකාවයි ඉන්දියාවයි පාකිස්තානයයි කියන මෙන්න මේ රටවල් තුනම ලංකාවට දුන්න අනුග්‍රහය. ඒ කියන්නේ මේ ලංකාවට සත්කාරකත්වයේ ආපු අවස්ථාව. මේකේ ෆයිනල් එකට ලංකාව එනවා. ඕස්ට්‍රේලියාවත් එක්ක මේකේ ලෝක කුසලානෙත් ලංකාව ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ 2002 ලංකාවේ තියෙනවා චැම්පියන්ස් ට්‍රොෆි එක. සූරයින්ගේ කුසලානය. ඕකෙත් සත්කාරකත්වයේ දක්වන්නේ ලංකාව. ඒකෙත් අවසාන මහා තරඟෙට ලංකාව වෙනවා. ඊට පස්සේ ලංකාවේ ලෝක කුසලානයක් තියෙන්නේ 2011. 2011 ලෝක කුසලානයේ සත්කාරකත්වයේ තියෙන්නේ ලංකාවයි ඉන්දියාවයි බංග්ලාදේශයයි. හරි. මේකෙත් පුතේ ලංකාවයි ඉන්දියාවයි නේ ෆයිනල් එන්නේ. ඔයාලට මතකද? මේකේ ලංකාවයි ඉන්දියාව ෆයිනල් වෙලා ඉන්දියාවෙන් පෙරදෙනවා. නමුත් ලංකාව ෆයිනල් ආවා. ඊට පස්සේ 2012 ලෝක කුසලානය T20 එක. මේ වගේම එකක් සම්පූර්ණම ලංකාවේ තියෙන්නේ. මේ තරඟාවලිය රටවල් 16ක් සම්පූර්ණම ලංකාවේ තියෙන්නේ. මේකේ සත්කාරකත්වයේ ලංකාව. මේකෙත් අවසන් මහා තරඟෙ තියෙන්නේ ලංකාවයි බටහිර ඉන්දිය පොදේ රූපත් කට්ටිය. මේකෙත් ලංකාව ෆයිනල් එකට එනවා. ඊට පස්සේ ඔන්න 2026 ලංකාවයි ඉන්දියාවයි සම සත්කාරකත්වයේ අරගෙන දැන් මේ ලෝක කුසලානයක් ක්‍රිකට් T20 එක යනවා. මේකේ අවසන් මහා තරඟයට ලංකාව එයිද? අතීතයේ තොරතුරු අනුව තිබ්බ අවස්ථා 4ම බන් ලංකාව ආවා. එහෙනම් අතීත තොරතුරු බලනකොට ලංකාව අවසාන මහා තරඟයට තමන්ගේ රටේ ක්‍රීඩා කරනකොට ඒ මේ සම්භාවීතාවය 100යි සම්භාවිතාව වුණ ගත්තාම අනිවාර්යයෙන් වෙන සිදුවීමක් එකයි. අපි එහෙම හිතාගෙන ඉදිරි මැච් එක බලමු.